Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්නේ Craft World. ඉතින් මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු වටපිටාවේ තියෙන මොනවද කියලා. ඔන්න ඉතින් අපි වටපිටාවෙන් බැලුවොත් එහෙම මෙතනින් ගියොත් තියෙනවා මගේ ගෙදර. නම් මගේ ගෙදර කිව්වට මේක මගේ හත්තිරෝ අවුලන්නේ අප්ටේක් එකක ඉන්නවනේ. උට යන්න ඕනි වෙලා. උට කොහොමද යන්න ඕනි වෙලා තමයි තිබ්බේ. අය කියලා අහන්න එපා. ඒක හරියට මාත් දන්නෙත් නෑ. ඉතින් මේක මගේම ගෙදර කිව්වට මගේම ගෙදර නෙමෙයි මම හැදුවා මේ ගෙදර. ඒගොල්ලත් ඒක මට එච්චර හරි ගියේ නෑ. ඒ ගෙදර මම හදන්න යනකොට බාගෙට කැඩුනා. ඉතින් ආයෙ හදන්න යනකොට එපා වෙන හන්ද හැදුවේ නෑ. මෙතන මම හැදුවා මේක මගේ ගෙදරක් වගේ. ඊට පස්සේ ඒගේ ඇරෙන්න ඉතුරු කෑලි ඔක්කොම විලේජ් එකේ. ඊට පස්සේ මෙතනින් බලුවොත් මම අපේ ගෙදර ආකෘතිය හදන්න ඉතියා. ආකෘති වැරදුනා මචං ඉතින්. හරිද? දන්නවනේ ඉතින් ඩාන් වෙනවා ඩුන් වෙනවා. ඉතින් අපි මෙතනින් බලුවොත් එහෙම තියෙනවා ලස්සන දිය ඇල්ලක්. ඉතින් මෙතන තියෙන එන්චාන්ට් රූම් එක එන්චාන්ට් කරන්න පුළුවන් ඕන විලේජ් එකකට. විලේජ් කෙනෙක්ට ඇවිල්ලා මේක විලේජ් නැත්ද? මට හිතෙන්නේ නෑ වෙන්න ඕනේ. මොකද මේ ගොඩක් කල්නේ අර මොකද්ද මෙව්ව පෙළපාලි පුතාව මොකද්ද අර රාමුතුවේ ඉන්නේ බං මගුට නම මතක නෑ. අර මොකුද මට උන්ගේ නම මතක නෑ. අර මොකුද අර විලේජර්ස්ලට හරි ඒ දැන් ඒ ඉතින් ඒ කතාව වලින් වැඩක් නෑ. දැන් ඉතින් අද ඉතින් මම හදන තැන් ටිකයි මෙව්ව ටිකයි පෙන්නනවා විතරයි. මොකද මගේ පළවෙනි වීඩියෝ එකනේ. සාමදී ඉතින් මොකවත් නැහැ සාමාන්‍ය ප්ලෑන් කරලා. ඉතින් අපි මෙතන යනවා අපේ පොකුණ. ඉතින් අපි මේ පොඩ්ඩක් මේ හරි චුට්ටක් කචල් පචල් වෙලා තියෙන්නේ. මෙතන මොක් කෙනෙක්ගේ ස්පූන් වුණත් එහෙම ඉන්නවා අපේ බේරගන්න. නැත්ත පචා පරිචාරය නෑ. ඉතින් කැමති නෑ අපිට. මෙන්න මෝ ඉතින් පැනලා ගියප එක නේද? අපි මේ දඩුවමක් විදියට අපි උඹව අරන් යනවා හැමතැනම. ඉතින් අපි මෙතනින් ගිහලා බලුවොත් එහෙනම් මෙතන තියෙනවා මගේ රේල්වේ ස්ටේෂන් එක. අනේ මුටේ අපිට යන්න ඕනේ. රේල්වේ ස්ටේෂන් එකකට ඩක්කු යන්නේ. ඉතින් අපි මෙහෙම ගිහිල්ලා යනකොට තියෙනවා අපි මම ඉස්සෙල්ලාම හදපුකේ. මම මේකට යන්නේ නැත්තේ sorry මම මේකට යන්නේ නැත්තේ මේ ගෙදර යනකොට බාගෙට හිර වෙනවා. දැන් ඉතින් දැන්ටපත් ඉතින් ඔයාලට පේනවා ඇති හිර වෙවි තමයි තියෙන්නේ. ඉතින් මේ හැබැයි මේ කාමරේ තමයි මම හදපු ලස්සනම බෙඩ්රූම් එක. මෙතන තියෙන ගබඩා කාමරේ. මේ නෙළුව එක එළුවේ කෙලියට පැනලා. මොකද මම මේ හරිය වැඩියෙන් එහෙම යන්නේ නැහැ. ඒ එන්ඩ් ටෙස්ට් එකක් තියෙන්නේ මේ වගේ. මස්රූම්ස් ගත්තම මේදා. අපේ මස්රූම් දෙන්න නවතුණානේ. ඉතින් මෙතන යට ගිහලා බැලුවොත් එහෙම තියෙනවා පොඩි අයියෝ මේ මගුල කඩලා යන්න බෑ අප්පා. මෙතන ඉන්නවා අපේ චූටි කුකුලා. මෙතන ඉතින් මම අර රේබෙන්ජ් කෙනෙක් දාලා තිබ්බේ. ගියාන් ඌ එකපාරට මාව කන්න හැදුවනේ. ඒක කරේ වගේ සර්වයිවල් මෝඩ් එකේ. මම හැබැයි මේ උනා ගේම් එක ගහන්න ඉන්නේ මේ ක්‍රියේටිව් මෝඩ් එකේ. මොකද මට සර්වයිවල් මෝඩ් එකේ ඇඩ්වෙන්චර් මෝඩ් එකේ ගහන්න බෑ. ඇඩ්වෙන්චර් මෝඩ් එක නම් කොහොමවත් බෑ. ඉතින් මේ තියෙන අපේ මැද කණුව ගිවට මැදම නෙමේ. මැද ගානට තියෙන බෙල් එක. ළඟදී මෙතන ඉන්නවා මේ තියෙන අපේ ගෙස්ට් එක. මේ තියෙන අපේ ගෙස්ට් එක. හරිද? ගෙස්ට් එකේ මිනිස්සු ඉන්නවද දන්නවද? මේ ඉන්නේ. එක්කෙනයි දෙන්නයි නේ ඉන්නේ. ඔව් ඉතින් මම මේකට වැඩි යන්නේ
පාලනයකින් තොරව තමයි තියෙන්නේ. තොරව නෙවෙයි පාලනයක් නැතිව. ඉතින් අපි ඊට පස්සේ මේ ගයක් හදන්න ප්ලෑන් කරලා තිනවා. මෙන්න මෙතන. මෙතන බලන්න. ලස්සනට නිකන් තියෙනවා නිකන් බනානා එකක් වගේ. එතන මේ තියෙන්නේ කෙහෙල් එලි මේ දෙක. මේ මැද තියෙන්නේ තේල් ගෙඩිය. ඊළඟට අපි බස් කාලම වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගන්නකොට වැඩක් නම් පටන් ගන්න. ඉතින් ඔයාලා මම මේ අතරේ කියන්න තියෙනවා පොඩි වැඩක්. ඔයාලා ඉතින් කට්ටිය මේ දවස්වල හොඳින් ඉන්න ඇති. මොකද මේ දවස්වල ධාරානිපත වර්ෂාව අපේ පැත්තට වහිනවා. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලා ගහපු ගේම් කැමති ගේම් ඔයාලා ගහන්න ඕන ගේම්. ඉතින් මම ඒවා අනිවාර්යෙන් ගහනවා. කමෙන්ට් කරලා තියාගන්න. මම ඉතින් අඩුම ගානේ සතියකට එකපාරක්වත් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා දාන්න තමයි හිතාගෙන ඉන්නේ. හිතාගෙන ඉන්නව නෙමෙයි දානවා තමයි. ඊළඟට මෙහෙන් ගියොත් එහෙම මෙතන තියෙනවා අපි ඊළඟට ගියක් හදන්න ප්ලෑන් කරලා තියෙන තැන. මෙන්න මෙතන. මේ මම රවුම් කරලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. ඊළඟට අපිට කියන්න තියක් තියෙනවා පොඩි. මගේ යාළුවෙක් මේ විදිහම ගේම් ප්ලේ channel එකක් කරනවා. එයා WNF ගේම් ප්ලේ කියලා ගහන්න ඔය කට්ටියට එයි. ඉතින් එයාත් ඉතින් මම පටන් ගන්නකොට පටන් ගත්තේ. ඉතින් එයාගේ ලොකුවට රීච් එක බහැලා හොඳටම බහැලා තියෙන්නේ. ඉතින් එයා මගෙන් අහලා තමයි YouTube channel එක පටන් ගත්තේ. උට කොහොමද එයාට වැඩි මම දන්නවා ටිකක් කරේ. දැන් ඉතින් ඔකට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්න යන්නේ. ඔකට මෙහෙම ක්‍රියේටිව් මෝඩ් එකේදී උඩ ගිහිල්ලා මෙහෙම යනකොට මෙහෙම කියාගෙන පොළොවට වහරගෙන ගියා බෙඩ් රොක් වෙනකම් හරගෙන ගිහිල්ලා බහින්න. ඊට පස්සේ මෙතනින් එනකොට බලා ගන්න පුළුවන් ඔය කට්ටියට ලස්සනට හිලක් ඇදලා තියෙනවා. ඉතින් ඔය කට්ටියට හොඳට මයිනින් එහෙම බෑ නම් ඔය කට්ටියට මෙතන බෝම්බ ටිකක් දාගන්න පුළුවන්. ක්‍රියේටිව් මෝඩ් එකට හරවගෙන බෝම්බ ටිකක් දාගෙන ඇවිල්ලා උඩට ගිහිල්ලා පුපුරවන්න. ඊට පස්සේ හැදෙනවා මෙන්න මේ වගේ හිලක්. කොයි මේකේ මෙන්න මේ වගේ හිලක් හැදෙනවා. ඉතින් ඔයාලා මෙතන කෝල් තියෙනවා දැක්කද? මම අයින කරගෙන මෙච්චර දේවල් හදාගත්තේ ඒව. ඒ වුණත් දැන් මම මේ YouTube channel එක කරන්න හිතාගෙන ක්‍රියේටිව් මෝඩ් එකේ. ඉතින් ඔන්න ඉතින් අදට ඔච්චරයි වීඩියෝ එක. ඉතින් ආයෙ දවසක හමු වෙමු. බයි බයි.